ඉතින් guys මේකෙදි ඔයාලට කරන්න කිසිම දෙයක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ මේකෙදි ඔයාගේ ෆෝන් එකේ data on කරගෙන ඉන්න එක විතරයි. ඉතින් ඔයා ෆෝන් එකේ data on කරගෙන ඔයා එදිනෙදා වැඩ කරද්දි මේකේ නිකම්ම ඔයාට පොඩි ගණන් එකතු වෙනවා. ඒ කියන්නේ පොඩි මුදල් ඔයාට මේ app එකට එකතු වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ විදිහට හම්බෙන points මුදල් බවට පත් කරලා ඒව ඔයාගේ බැංක් එකටම ලබා ගන්න. ඉතින් guys අපි බලමු මොකද්ද මේ app එක කියලා මුලින්ම. මම මේ app එක හරහා ගත්ත withdrawal එක. ඉතින් guys මම ඔයාට මේකෙදි පෙන්නනවා මම මේ app එක හරහා ගත්ත withdrawal එකක්. ඉතින් guys ඒක පෙන්නුවට පස්සේ මම හිතනවා ඔයාට මේ app එක ගැන ගොඩක් ලොකු විශ්වාසයක් ඇති වෙයි කියලා. ඉතින් guys මම දැන් මෙන්න මේ විදිහට මේ app එක open කරගන්නවා. හරි ඉතින් guys මේ app එකේ මට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට transaction and history කියලා තියෙනවා. මෙන්න මේක මම ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා transaction ටික. ඉතින් guys මම මේ app එක setup කරගන්න හැටි ඉස්සරහට කියා දෙනවා. ඉතින් මම ඔයාලට මුලින්ම පෙන්නනම් මම මේකෙන් ගත්ත payouts ටික. ඉතින් guys මම මෙන්න මේ විදිහට මෙතන දෙන payout කියන එක ක්ලික් කරගන්නවා. හරි ඉතින් guys මම මේ විදිහට payout කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මම මෙන්න මේ විදිහට $20ක payout එකක් මේ වෙනකොටත් අරගෙන තියෙනවා. ඉතින් guys අපි දැන් බලමු $20.729ක් කියන්නේ ලංකාවේ මුදලෙන් කීයක්ද කියලා. guys ඔයාලට පේනවා ඇති $20.729ක් කියන්නේ ලංකාවේ මුදලෙන් රුපියල් 6706ක් වගේ මුදලක්. ඒ වගේම තමයි guys මේ විදිහට මම earn කරා වගේම ඔයාටත් පුළුවන් කිසිම ගේමක් නැතුව මේ app එක කරහා earn කරන්න. ඉතින් guys අපි බලමු කොහොමද මේක කරන්න කියලා. හරි ඉතින් guys ඔයා ඒ විදිහට මේ link එක click කරාට පස්සේ ඔයාව අරගෙන එන්නේ මෙන්න මේ විදිහ interface එකකට. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ මෙන්න මෙතන ඔයාට පේනවා ඇති accept all කියලා බටන් එකක් තියෙනවා නිල් පාටින්. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට පේනවා ඇති මෙන්න මේ විදිහට ආයෙමත් තියෙනවා accept invite කියලා බටන් එකක්. ඔයා මෙන්න මේකත් ක්ලික් කරගන්න. ඉතින් guys ඔයා ඊට පස්සේ කරන්න ඕනේ මෙන්න මෙතන මේ email address කියලා තියෙන තැනක්. ඔයා මෙතන ඔයාගේ email එකක් type කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ email එකක් type කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ create password කියන තැනට ඔයා කැමති password එකක් type කරගන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන continue with email කියන බටන් එක ක්ලික් කරගන්න. හරි ඉතින් guys ඔයා ඒ විදිහට continue with email කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාව අරගෙන එන්නේ මෙන්න මේ විදිහ interface එකකට. ඉතින් guys මෙතනදී ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ download for android කියන නිල් පාට බටන් එක ක්ලික් කරගන්න. හරි ඉතින් guys එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මේ app එක වගේ phone එකට install කරන්නද කියලා අහනවා. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ මේ download anyway කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඉතින් guys දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට කියන app එකේ APK එක ඔයාගේ phone එකට download වෙනවා. හරි ඉතින් guys ඔයා ඒ විදිහට ඒ APK එක download කරලා ඉවර වුණාට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයා යන downloads වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට app APK කියලා ෆයිල් එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න. ඔයා ඒ විදිහට ඒක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මේ app එක මෙතනදී ඔයාලට install කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතනදී මේ install කියලා බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට සාර්ථකව app එක ඔයාගේ phone එකට install වෙනවා. හරි guys ඉතින් ඔයා ඊට පස්සේ කරන්න ඕනේ ඔයා ඒ විදිහට install කරගත්ත app එක open කරගන්න. open කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා මෙතනදී මෙන්න මේ පල්ලෙහා තියෙන I agree to terms of use කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් මෙන්න මේ පල්ලෙහා තියෙන නිල් පාට බටන් එක ඔයා මේක ක්ලික් කරගන්න. හරි ඉතින් ඔයා එහෙම ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට මේ app එකේ වැඩ වෙන්නේ කොහොමද කියලා ඔයාලට introduction එකක් මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා කැමති නම් මේ introduction එක බලන්න. ඉතින් ඔයාලට මේක බලන්න කම්මැලි වගේ නම් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන පල්ලෙවට පේනවා ඇති skip introduction කියලා බටන් එකක් තියෙනවා. ඔයා මෙන්න මේක ක්ලික් කරන්න. හරි ඉතින් guys ඔයා හැම ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඔයා මෙතනදී කරන්න ඕනේ මේ පල්ලේ තියෙන sign up with email කියන බටන් එක ක්ලික් කරගන්න. හරි ඉතින් guys ඔයා හැම ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් guys මෙතනදී අහනවා ඔයාගේ mobile data use කරන්නද කියලා. ඉතින් මෙතනදී ඔයා කරන්න ඕනේ මේ yes කියන බටන් එක ක්ලික් කරගන්න. හරි ඉතින් ඔයා ඊට පස්සේ yes කියන බටන් එක ක්ලික් කරලා මෙන්න මේ පල්ලේ තියෙන done කියන බටන් එක ක්ලික් කරගන්න. හරි ඉතින් guys ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් guys මෙතනදී ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට coin 3000ක balance එකක් මෙතන පෙන්නනවා. ඉතින් guys මේකෙදි coin 1000ක් සමාන වෙනවා $1 එකකට. ඉතින් guys ඔයාලට පේනවා ඇති දැනටමත් ඔයාලට $3ක මුදලක් ලැබිලා තියෙන්නේ. ඉතින් guys ඔයා මේ විදිහට data පාවිච්චි කරනකොට මෙන්න මෙතන තියෙන coin balance එක වැඩි වෙනවා. ඊට පස්සේ guys මේ විදිහට වැඩි වෙන coin balance එක 20000ට වැඩි වුණාට පස්සේ ඔයාට පුළුවන් $20ක withdrawal එකක් ගන්න. ඒ කියන්නේ guys ලංකාවේ මුදලින් සාමාන්‍ය රුපියල් 6000ක වගේ withdrawal එකක් ඔයාට නිකම්ම ඉඳලා හොයා ගන්න පුළුවන්.
හරි ඉතින් guys මේකේ තාම වැඩ ඉවර නැහැ. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන උඩ තියෙනවා confirm email කියලා බටන් එකක් මෙන්න මෙතන. ඔයා මෙන්න මේක ක්ලික් කරගන්න. හරි ඉතින් guys ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට check your inbox to verify your email කියලා තැනක් ආවා. හරි ඉතින් guys ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ phone එකේ තියෙන Gmail app එකට ඔයා ගිහිල්ලා ඔයා ඒ අදාළ ඊමේල් එක වෙරිෆයි කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේක සක්සස් කියලා වැටෙනවා. ඉතින් guys දැන් අපි බලමු කොහොමද මේකෙන් withdrawal එකක් දාන්න කියලා. ඉතින් guys ඔයා මෙතන තියෙන මේ more කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් මෙන්න මේ home කියන එකට එහා පැත්තෙන් තියෙන බටන් එක ක්ලික් කරන්න. හරි ඉතින් guys ඔයා හැම ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මෙන්න මේ විදිහට pay out කියලා බටන් එකක් තියෙනවා. ඉතින් guys මේ pay out කියන බටන් එක තාම ඔයාලට ඇපිය වෙලා නැහැ. මොකද guys ඔයා මේකෙදි withdraw කරන්න පුළුවන් මිනිමම් withdrawal එක සම්පූර්ණ කරගෙන නැහැ. ඒ කියන්නේ guys ඔයා දැනට මෙතන ඩොලර් 3යිනේ හොයලා තියෙන්නේ. ඉතින් guys මේකෙදි මිනිමම් withdrawal එක විදිහට ඩොලර් 20ක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 6000ක ප්‍රමාණයක්. ඉතින් ඔයා මෙතනදී රුපියල් 6000ක ප්‍රමාණයක් හෙව්වට පස්සේ තමයි ඔයාට මේකෙදි withdrawal එකක් දාන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි guys ඔයා මේකෙදි මේ 6000ක් හොයාගන්න අමාරු වෙයිනි කියලා ඉන්න එපා. ඔයාට නිකන් ඉන්න තියෙන්නේ මේකෙදි. ඒ හින්දා ඔයා guys මේකෙදි data on කරලා මේක පැත්තකින් තියලා තියන්න. ඉතින් එතකොට මේකෙදි නිකම්ම balance එක වැඩි වෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකෙදි withdrawal එකක් පහසුවෙන්ම අරගන්න. හරි ඉතින් guys ඔයාට පුළුවන් මේ app එක කරා ඔයා earn කරන මුදල් ඔයාගේ account එකට ගොඩක් සාර්ථකව ලබා ගන්න. ඉතින් guys මේක දවසක් වගේ කාලයක් ඇතුළත ඔයාගේ account එකටම මේ මුදල ලබා ගන්න පුළුවන්. ඔයාගේ bank එකටම අරගන්න. ඉතින් guys ඔයාලට මේ විදිහට කිසිම වැඩක් කරන්න නැතුව ඔයාගේ mobile එකෙන් මුදල් උපයන්න පුළුවන්. ඉතින් මේ app එකේ link එක අවශ්‍ය කට්ටිය මේ පල්ලෙහා description එකේ මම link එක දාලා තියෙනවා. ඉතින් ඒ link එකෙන් ගිහිල්ලා category එක click කරලා ඒ app එකේ link එක ඔයාලට ලබා ගන්න පුළුවන් සහ ඒ අවශ්‍ය සියලුම දැනුම මම ඔයාලට ඒ app එක හරහා ලබා දීලා තියෙනවා. ඉතින් guys මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඉතින් අදට ගිහිල්ලා නම් සුබ දවසක්.